දැනට Volkswagen සමාගමේ දැනට තියෙන අලුත් සභාපතිවරයා මේ මොකද්ද වෙන්නේ කියලා ආදායම් වියදම් ආයෝජන හැම එකම පරීක්ෂා කරගන්න නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි කිව්වා. ඒත් මූලික ආයෝජනය සෙනක් සමාගමෙන් දාන්න ඊට පස්සේ එයා එනවා කියලා. මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ Volkswagen කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. අද වැඩි කරන්න මාර්ගය තමයි අපි අද Volkswagen ෆැක්ටරි ඇරිය කුරුණෑගල. බලන්න එකෙන් දාස් ගානක රැස්සවල් ලැබෙනවා. Volkswagen සමාගම මෙරට කරන ආයෝජනයක් ගැන පසුගිය සමයේ මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළ අතර පෙරේදා ඊට මුල් ගල් තැබුණා. අද මේ පිළිබඳව Volkswagen ජාත්‍යන්තර සමාගමෙන් ඊමේල් පණිවුඩයක් මගින් විමසීමක් කළා. ඊට පිළිතුරු පණිවුඩයක් එවා තිබුණේ Volkswagen ආයතනික සංවේදනාශ්‍රයේ කැතරින් හොමන් මහත්මියයි. සිය සන්නාමය යටතේ මෙරට ආයෝජනයක් සිදු කර නැතැයි ඇය තහවුරු කළා. There are no plans for Volkswagen brand investment. ශ්‍රී ලංකාවේ Volkswagen සන්නාම ආයෝජනය සඳහා දැනට කිසිම සැලැස්මක් නැහැ. මේ කරුණ පිළිබඳව අපට අදහස් දක්වන්න පුළුවන් මෙපමණයි. Understood, shooter. මේ අතර මාධ්‍යවේදිනී නාමිනී විජේදාස සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ Volkswagen සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බවයි. මේ තරම් රටේ ජනතාව අන්දන රටේ ජනතාව බොරුවෙන් මුලා කරන වෙස්ට්මිනිස්ටර් අගමැතිවරයෙක් මං හිතන්නේ තුන් ලෝකෙම ඉන්න නැතුව ඇති. Volkswagen කම්පැනිට අදාළවත් ගත්තොත් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් රටට බොරු කියලා තියෙනවා. බැඳුම් කර සිදුවීමේදී අගමැතිවරයා වංචනිකයෙක් ආරක්ෂා කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ ආණ්ඩුවේ දූෂිතයන් ඉඳෙද්දී ඕන් ආරක්ෂා කරන්න අගමැතිවරයා කටයුතු කරලා තිබෙනවා. පහුගිය රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන්ට නිදැල්ලේ සැරිසන්න ඉඩ දීලා තිබෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් නම් ඔහු ජනමතයට හිස නවනවා නම් අනිවාර්යෙන් මේ කරන ලද බොරු ප්‍රෝඩාවන් පිළිබඳව ජනතාවගේ සමාව ගත යුතුයි. ජනතාව ඊට පස්සේ තීන්දුව කරයි ඔහු සම්බන්ධයෙන් ඊළඟ මැතිවරණයේදී ගන්න තීන්දුව මොකද්ද? ඇයි මෙවැනි පැහැදිලිතාවකින් උත්සව කරන්නට පුළුවන් කටයුතු තිබෙදී ජනතාව නොමගීමේ අභිලාෂය ඇතුව අරමුණ ඇතුව මෙවැනි බොරු දේවල් ජනතාව ඉස්සරහට අවිලක කියන්නේ මේක ඊ타ත්ම කනගාටුදායක තත්ත්වයක් හැටියටත් ඊ타ත්ම අශෝභන ක්‍රියාවක් හැටියටත් අපි දූෂණ විරෝධී පෙරමුණ හැටියට දකිනවා. එක පැත්තකින් මෙවැනි බොරු පැවටිලිකාරය වංචාකාරී ක්‍රියා සිද්ධ කරමින් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා දාලා තමන්ගේ ගජමිතුරන්ව ආරක්ෂා කරනවා. මහ බැංකු බැඳුම් කර සිද්ධියට අදාළව ඒ පරීක්ෂණ මේ වෙනකොට යට ගහමින් තමන්ගේ මිතුරන්ව ආරක්ෂා කරගනිමින් තමන්ගේ මිතුරන්ට මේ රටේ සම්පත් සූරා ගන්නට අවශ්‍ය කරන පරිසරය නියමාකාරයෙන් සකස් කරගෙන තියෙනවා.